SL Soft මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. දැන් මම කලින් වීඩියෝ එකක් දැම්මා තාවබාවකින් බඩු ගන්න පුළුවන් කියලා. හැබැයි මෙතන මේ පොඩි අවුලක් තියෙනවා. ලංකාවේ බෑන්ක් කාඩ් එකක් අපිට යූස් කරන්න බෑ. ලංකාවේ බෑන්ක් කාඩ් අපිට මේකට යූස් කරන්න බෑ. ඒ නිසා තමා this bank card is not available, please choose another payment method කියලා තියෙන්නේ. එතකොට ඒ කට්ටියට කතා කරලා පස්සේ කිව්වා මේක ලංකාවට සපෝට් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ලංකාවට සපෝට් කරනවා බඩු එවන්නේ නැහැ කියලා. තාම ඒ කට්ටිය මේකක් හදලා නැහැ කියලා, කම්පැනි එකක් හදලා නැහැ කියලා. එහෙම විස්තරයක් කිව්වා. ඔයාලට ලයිව් chat එක මම දාන්නම් කොහොමද ඒ කට්ටිය විස්තර කිව්වේ කියලා. එතකොට මම දන්න ඉංග්‍රීසියෙන් මම chat කරා කොහොමද කරන්න කියලා. එතකොට ඒ කට්ටිය කිව්වා USA වලට, ඊට පස්සේ කැනඩා වලට, ඊට පස්සේ ජපානෙට, චීනෙට ඒ වගේම තවත් රටවල් වලට මේකෙන් බඩු ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ බඩු බයි කරන්න පුළුවන්. හැබැයි තාවබාවකින් ලංකාවේ නම් ඔයාලට බයි කරන්න බෑ කිව්වා. ඒ කියන්නේ ලංකාවේ බෑන්ක් කාඩ් සපෝට් කරන්නේ නැති සීන් එකක් තියෙනවා. එතකොට ඒ කට්ටිය තාම දීලා නැහැ ලංකාවට මේක කොහොමද ගන්නෙ කියලා. ඒ කියන්නේ ඒ කට්ටිය තාම දීලා නැහැ ලංකාවට මේක ඒ කට්ටිය තාම ලංකාවට ප්‍රොඩක්ට් ෂිප් කරන්න දීලා නැහැ තාම. ඒ නිසා ඒ කට්ටිය අපේ බෑන්ක් කාඩ් රිජෙක්ට් කරනවා. ඒ නිසා තමා මේ දේ වෙන්නේ. ඒ නිසා ඔයාලා පුරුදු විදියටම මම අර සයිට් ගොඩක් දාලා තිබ්බ සයිට් 30 ගාන ඒ වගේ ඔයාලා ප්‍රොඩක්ට් ෂිප් කරන්න මේකෙන් දැනට යූස් කරන්න එපා. තාම මේක ලංකාවට දීලා නැති නිසා. ඔයාලා පිටරට ඉන්නවනම් ඔයාලට මේකෙන් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ලංකාවේ නැතුව දැන් සාමාන්‍යයෙන් කොරියාවේ ඔය වගේ රටක ඉන්නවනම් ඔයාලට මේකෙන් ප්‍රොඩක්ට් බයි කරන්න පුළුවන්. ඒ බෑන්ක් කාඩ් ඔයාලට ඒ රටවල් වල තියෙන බෑන්ක් කාඩ් යූස් කරන්න පුළුවන්. වීසා කාඩ් ලංකාවේ බෑන්ක් කාඩ් තමයි යූස් කරන්න බැරි. එතකොට ඒ ටික තමයි මම මේ කියන්න ආවේ ෂෝට් විදියට. ඔයාලට ලයිව් chat එක බලා ගන්න පුළුවන්. මොන වගේද chat එක ගියේ කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. එතකොට මගේ තියෙන වැරද්දක් උනේ ලංකාවට බඩු ගෙන්නන්න පුළුවන් කියන එක. ඒක වැඩි හිතන්න දෙයක් නෙවෙයි. කොහොමත් ඉතින් ඔයාලට මේකෙන් පේමන්ට් එකක් කරන්න බෑ. ඒ නිසා කවුරුත් අනාථ වුන්නේ නැහැ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තියෙන්නේ eBay එකේ ප්‍රොඩක්ට් එක දැම්මනම් හරි, නැත්නම් AliExpress එකේ ඔයාලා ප්‍රොඩක්ට් එක දැම්මනම් හරි, ඒ ප්‍රොඩක්ට් එක දැම්ම අයින් කරන්න. එහෙම නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක AliExpress එකේ සර්ච් කරලා දැනට ෂිප් කරන්න. ඊට පස්සේ ප්‍රොඩක්ට් එක රිමූව් කරලා දාන්න. මොකද තාම ලංකාවට මේක දීලා නැති නිසා, ලංකාවට බෑන්ක් කාඩ් සපෝට් කරන්නේ නැති නිසා ඔයාලට දැන් ලයිව් chat එක බලා ගන්න පුළුවන්. තාවබාව කස්ටමර් සපෝට් එකට කතා කරලා පස්සේ කට්ටිය කිව්ව විස්තරේ මේ රටවල වලට යවන්න පුළුවන්. මේ රටවල වලින් මේ කට්ටියට බයි කරන්න පුළුවන්. ලංකාවට බයි කරන්න බෑ කියලා තමයි කිව්වේ. ලංකාවේ බෑන්ක් කාඩ් එකක් දාලා මේවා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ කට්ටිය yes කිව්වා. ඒත් ඒ කට්ටිය ඒක තේරුම් ගත්තේ කොහොමද කියන එක මම දන්නේ නැහැ හරියටම. හැබැයි ලංකාවේ බෑන්ක් කාඩ් එක දාලා එහෙම බයි කරන්න බෑ. this bank card is not available ඔන්න විදිහට error message එකක් එනවා. නැත්තම් වෙන අවුලක් නෙවෙයි. ඒ කට්ටිය ප්‍රොඩක්ට් ලංකාවට තාම එවන්න හදලා නැති නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට සමාව ඉල්ලනවා. මම හිතනවා ඉතින් ලොකු දෙයක් වෙන්න නෑ. මොකද කාටවත් බයි කරන්න බෑ. සල්ලි නාස්ති වෙන්නෙත් නෑ. සල්ලි නාස්ති වුනෙත් නෑ. මොකද මේකෙන් බයි කර ලෙවල් ඔයාලගේ සල්ලි කැපුණෙත් නෑ. මාත් මේ දැන් බයි කරා. එතකොට සල්ලි කැපුන්නේ නෑනේ කාගේවත්. ඒ නිසා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ. එතකොට අපි මේක දැනට තාවබාව කියන සයිට් එක දැනට අපි නවත්තමු. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් මේක යූස් කරන්න නැතුව ඉන්න. මොකද අපිට මේකේ බෑන්ක් කාඩ් එකක් දාලා ෂිප් කරන්න බැරි නිසා. ඒ කියන්නේ බයි කරන්න බැරි නිසා. බෑන්ක් කාඩ් එකකින් අපිට පර්චේස් කරන්න බෑ ප්‍රොඩක්ට් එක. ඒ නිසා ඔයාලා ඒ දේ මතක තියාගන්න. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එන ආදර මසම ගන්න සීලමු දෙනා සුබ දවසක්. ජය වේවා.